හරි. එතකොට මේ අපේ essay program එකේ තුන්වෙනි දවස රචනාව අපිට දෙනවා. මේ පාර අපි අනුමාන කරන රචනාව ලියනවා. අනුමාන කරනවා මේ හෘදේ සම්නායක පද්ධතිය විස්තර කරන රචනා. සාමාන්‍යයෙන් හොඳ රචනා ප්‍රශ්නයක් හොඳ පොයින්ට්ස් ටිකක් තියෙනවා. එහෙනම් අපි බලුවා ඒක තමයි අපි ලියන්නේ. ඒකට දාලා මේ ඉක්මනට පොඩ්ඩක් මේකේ මොකද්ද කතාව සිද්ධාන්ත ටික මතක් කරගෙන වීඩියෝ එකක් තමයි මේක. ටිකක් දිග වෙන වීඩියෝ එකක් ඉඳලා මම කලින් රූපෙත් ඇඳලා ඔක්කොම ටික හදාගෙන තියෙන්නේ. මොකද මේ එක්සෑම් එකට කලින් ඔයාලට එක්සෑම් එකට තව මාස දෙකයිනේ තියෙන්නේ. ඉක්මනට ඔයාලා කාලය වටිනවා. ඉක්මනට මේ ටික මතක් කරගන්න ඕනේ හින්දා. හරි. එතකොට අද ෆුල් එසේ එක හෘදේ සන්නායක පද්ධතිය කෙටි සටහනට තියෙන්නේ වසා පද්ධතිය. ඒකට වෙනම වීඩියෝ එකක් දානවා. මේක අපි කතා කරනවා මේ හෘදේ සන්නායක පද්ධතිය කියන එක. හරි. දැන් මොකද්ද මේකෙදි කතා කරන්නේ? හෘදේ සන්නායක පද්ධතිය. හරිද? මේක කියන්න කලින් මම ඔයාලට කියන්න මෙහෙම දෙයක්. දැන් අපි මිනිස්සෙක්ගේ heart එකක් වෙනම ගලවලා ගත්තොත් ළමයි එයා පොඩ්ඩක් වෙලා ස්පන්දනය වෙනවා. ගලවලා ගත්තාම කිසි සම්බන්ධයක් නැහැ. heart එක විතරක් ගත්තොත් එයා පොඩ්ඩක් වෙලා ස්පන්දනය වෙනවා. ඉතින් එයාට ස්නායුක සැපයීමක්වත් මොකක්වත් නැතුව මෙයා ස්පන්දනය වෙන්නේ කොහොමද? හරිද? අන්න ඔය කතාවත් එක්ක අපිට මේක කතා කරන්න පුළුවන්. හරිද? ඒකට හේතුව තමයි ළමයි හෘදයට පුළුවන් තමන් විසින්ම තමන්ට අවශ්‍ය ස්පන්දන ටික සකස ගන්න. හරිද? ඒතර ඔය කතාව තමයි අපි සම්පූර්ණ මේකේ දිගුවක් විදිහට කතා කරන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ගත්තොත් ඔයා දන්නවා හෘද බිත්තියේ ස්තර තුනක් තියෙනවා. පෙරිකාඩියම, මයෝකාඩියම සහ එන්ඩෝකාඩියම කියලා. ඕකෙන් මධ්‍ය ස්තරය තමයි අපි මයෝකාඩියම කියලා කියන්නේ. හරිද? මේ මයෝකාඩියමේ තියෙනවා ළමයි විශේෂිත ස්නායු පේශි සෛල කාණ්ඩ. හරිද? විශේෂිත ස්නායු පේශි සෛල කාණ්ඩ අන්න යාට පුළුවන් ළමයි මේ ආවේග ආරම්භ කරන්න, විද්‍යුත් ආවේග ආරම්භ කරන්න. එතකොට හෘදයට වෙන කොහෙන්වත් බලපෑමක් නැතුව එයාට Tamanට අවශ්‍ය ආවේග ටික, විද්‍යුත් ආවේග ටික ආරම්භ කරන්න පුළුවන්. එතකොට ඇයි මේ විදිහට මෙයාට ස්නායු ආවේග ඕන? මොකද මෙයා ස්පන්දනය වෙන්න අවශ්‍ය ස්නායු ආවේග ටික තමයි මේ හදාගන්නේ. ඒකට මොකද්ද හේතුව? එකක් තමයි හෘදයට එන කර්ණිකාවල තියෙන රුධිරය ටික කෝෂිකාවලට පොම්ප කරන්න. ඊළඟට කෝෂිකාවල රුධිරය ටික ගත්තොත් දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලටත් වම් කෝෂිකාවෙන් දේහේ පුරා බෙදා හරින්න රුධිරය ටික ඒ පොම්ප කරන්න ස්පන්දන සකසන්න ඕනේ. එතකොට ඒකට තමයි මෙයාගේ මේ හරිද? ඒකට අදාළ පණිවිඩ ටික ගෙන යන්න අදාළ සන්නායක පද්ධතිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. හරිද? එතකොට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ හෘද සන්නායක පද්ධතියේ තියෙන හෘදේ මයෝකාඩියමේ මේ මයෝකාඩියමේ තියෙන විශේෂිත ස්නායු පේශි සෛල. හරිද? එයාලට පුළුවන් ස්වයන් විද්‍යුත් ආවේග ආරම්භ කරන්න. හරිද? එතකොට ඒක තමයි මම මේ රූපේ ඇඳලා තියෙන්නේ. හරිද? ඔයාලට දැන් මතක් වෙන්න ඕන අපි හෘද සන්නායක පද්ධතිය කතා කරනවා ළමයි ප්‍රධාන කොටස් තුනක් විදිහට SA ගැටය, AB ගැටය, ඊළඟට AB ගොනුව, ඊළඟට ගොනුවේ ශාඛා සහ පර්කින්ජි තන්තු විදිහට. එතකොට මේ හැම එකක්ම හැදිලා තියෙන ළමයි ස්නායු ආවේග. හරිද? කුඩා කාණ්ඩ මේ කුඩා ආවේග ආරම්භ කරන්න පුළුවන් විශේෂිත ස්නායු පේශි සෛල කාණ්ඩ වලින් තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. හරිද? එතකොට මම මේ ඇඳලා තියෙන රූපේ මේ තියෙන හෘදේ මයෝකාඩියමේ සන්නායක පද්ධතිය තියෙන්නේ කොහොමද කියලා තමයි ඇඳලා තියෙන්නේ. මේ හැම එකක්ම හැදලා තියෙන්නේ මම අර කෝ විශේෂිත ස්නායු පේශි සෛල කාණ්ඩ වලින්. හරිද? එතකොට මම ඔය කිව්ව දැන් අපි කියවනේ ඒ ස්නායු පේශි සෛල කාණ්ඩ වලින් හැදලා තියෙන SA ගැටය, AB ගැටය, AB ගොනුව, ඒකේ ශාඛා සහ පර්කින්ජි තන්තු කියන ඒවාට පුළුවන් ආවේග ආරම්භ කරන්න කියලා. එතකොට ඒ හැම එකකටම යම් ශීඝ්‍රතාවයකින් යම් වේගයකින් ආවේග ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. මේ හැම එක්කෙනාටම ඒකෙන් වැඩියෙන්ම හරිද වඩාත් වේගවත් සහ රිද්මයානුකූල ආවේග ආරම්භ කරන එක්කෙනා තමයි අපි මෙතන කතා කරන මේ SA ගැටය කියන එක. හරිද? හරි. අපි දැන් මෙහෙම කතා කරමුකෝ. ඔන්න හෘදේ දකුණු කර්ණිකාවටයි වම් කර්ණිකාවටයි දැන් රුධිරය ඇවිල්ලා තියෙන්නේ. දකුණු කර්ණිකාවට උත්තර මහශිරාවෙනුයි අදර මහශිරාවෙනුයි රුධිරය ආවා. වම් කර්ණිකාවට පුප්පුෂේ ශිරාවලින් රුධිරය ඇවිල්ලා තියෙන්නේ පෙනහළු වල ඉඳන්. හරි. දැන් මොකද වෙන්නේ? කර්ණිකා දෙකේ රුධිරය පිරෙනවා. රුධිරය පිරෙනකොට මොකද වෙන්නේ? එතන පීඩනය හින්දා ඒ රුධිරයෙන් යම් කොටසක් හරිද? රුධිරය පිරලා මම කියන්නේ කර්ණිකාවල රුධිරය පිරලා මොකද වෙන්නේ? ඒකේ පීඩනය හින්දා අක්‍රීයව ත්‍රිතුණ්ඩ කපාට සහ ද්විතුණ්ඩ කපාට විවෘත වෙලා කෝෂිකාවලට රුධිරය ටික ගියා. අක්‍රීයව ටිකයි ගියේ. හැබැයි කෝෂිකාවල තව රුධිරය ඉතුරු වෙලා තියෙනවා.
එතකොට ඒ රුධිරයේ ටික කෝෂිකාවට එවන්න අපි මොකද්ද කරන්න ඕන නිකන් හිතන්න. කෝෂිකාවට එවන්න නම් අපි උඩින් ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. ඒතර ප්‍රෙෂර් එක දෙන්න නම් ඔයා හිතන්න උඩින් කෝෂිකාව මිරිකුවොත් නේද? උඩින් කර්ණිකාව මිරිකුවොත් නේද කර්ණිකාවල තියෙන රුධිරයේ කෝෂිකාවට එන්නේ. දැන් ඔන්න කර්ණිකාවලට මං කිව්වා රුධිරය ආවා, ඇවිල්ලා පිරුණා. පිරিলা ඒවෙන් ඒකේ පීඩනයේ හින්දා අක්‍රීයව යම් ටිකක් කෝෂිකාවට ගලාගෙන ගියා. ඊටු ටික කෝෂිකාවලට දෙන්න අපි කර්ණිකා ටික මිරිකන්න ඕනේ. කියන්නේ ඒකට දාලා ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. අන්න ඒකට අදාළ විද්‍යුත්තාවයේගේ සැකසීම තමයි මෙන්න මේ කියන SA ගැටයෙන් කරන්නේ. හරිද? හරි. අපි එහෙනම් පිහිටීම් ටික පොඩ්ඩක් බලාගමු. මම අර කියපු සන්නායක පද්ධතියේ ප්‍රධාන කොටස් ටික මතක තියාගන්න. SA ගැටය, AV ගැටය, AV ගොනුව, ගොනුවේ ශාඛා සහ පර්කින්ජි තන්තු. හරිද? SA ගැටය පිහිටන්නේ මෙන්න මෙතන. AV ගැටය, AV ගොනුව, AV ගොනුව කොටස් දෙකකට බෙදෙනවා, ශාඛා දෙකකට සහ පර්කින්ජි තන්තු තියෙනවා. දැන් අර මම කිව්ව විදිහට රුධිරේ මොකද වෙන්නේ? රුධිරේ මේකේ පිරিলা අක්‍රීයව මේකේ පිරিলা අක්‍රීයව යම් ප්‍රමාණයක් කෝෂිකාවලට ගලාගෙන ගියා. හරිද? ඉතුරු ටික තියෙනවානේ. දැන් ඉතුරු ටික පහළට යවන්න අදාළ රිද්මේ සපයන්න අදාළ පීඩනයේ සපයන්න තමයි දැන් ස්ත්‍රී ගැටේ උත්තේජනය වෙන්නේ. එතකොට මේ ස්ත්‍රී ගැටේට මම කිව්ව මොකද්ද? එයාට තනියෙන් ආවේග සකසා ගන්න පුළුවන්. හරිද? ස්පන්දන සකසන්න අවශ්‍ය ආවේගය දෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? අන්න ස්ත්‍රී ගැටේ උත්තේජනය වෙනවා. මේක ගත්තාම ළමයි මේ ස්නායු පේශි සෛල සහිත ගොනුවක්. එකට එකතු වෙච්ච ගොනුවක්. මෙයා මොකද කරන්නේ? ආවේග ආරම්භ කරනවා. හරිද? ඒක මොකද වෙන්නේ? මෙන්න මේ කියපු කර්ණිකා ඔස්සේ පැතිර යනවා. මොකටද? කර්ණිකා ටික සංකෝචනය වෙනවා. අන්න කර්ණිකා ටික සංකෝචනය වෙන්නේ මෙයා දෙන අනිවිඩය මේ කර්ණිකා ඔස්සේ පැතිර ගිහිල්ලා මොකද වෙන්නේ? කර්ණිකා දෙක සංකෝචනය වෙලා ඒකේ අර තිබ්බ ඉතුරු රුධිරය කෝෂිකාවලට වැස්සිලා. හරිද? ඕක තමයි ස්ත්‍රී ගැටේ කරන්නේ. එතකොට මේ රිද්මානුකූල මොනවාද සංකෝචන ආරම්භ කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්ට ආපු රුධිරය යන්න ඕන පෙනහැලිවලට. මෙතෙන්ට ආපු රුධිරය ටික දේහය පුරා පරිවහණය වෙන්න ඕන. ඒකට අවශ්‍ය ආවේග ටික ආරම්භ කරනකොට තමයි ඊළඟට වෙන්නේ. මේ කියන්නේ ස්ත්‍රී ගැටයෙන් දුන්න ආවේගය ඊළඟට මේ කෝෂිකා හරහා පැතිර ගිහිල්ලා ඒ කෝෂිකා වලින් මොකද වෙන්නේ? ඒ කෝෂිකා ටික සංකෝචනය වෙලා රුධිරය ගලාගෙන යනවා. ඕක තමයි මේකේ තියෙන සම්පූර්ණ කතාව. හරිද? අපි දැන් මේකත් එක්ක පොඩ්ඩක් රිසෝස් බුක් එක බලාගෙන යමු. ඒකත් එක්ක අපි තේරුම් ගමු. හරිද? ඕක තමයි සරල කතාව වෙන කතාව. ඒකත් එක්ක අපි රිසෝස් බුක් එක කියවන ගමන් පැහැදිලි කරගෙන යමු. හරි. ස්ක්‍රීන් එක පේනව නේද? හරි. හෘදයේ සන්නායක පද්ධතිය. හෘදය තමා විසින්ම විද්‍යුත්තාවේග ජනනය කරගන්නා අතර විනාඩියක් දෙන්න. හරි. හෘදය තමා විසින්ම විද්‍යුත්තාවේග ජනනය කරගන්නා අතර ස්නායුක හෝ හෝමෝනමය පාලනයකින් ස්වායත්තව ස්පන්දනය වේග දැන් මුන් කිව්වේ යාට තමන්ටම ආවේග ජනනය කරගන්න පුළුවන්. කෙසේ නමුත් නිසංග හෘද ස්පන්දන වේගය අඩු කිරීමට සහ වැඩි කිරීමට පිළිවෙලින් වැඩි කිරීම හෝ අඩු කිරීම සඳහා අනුවේගී හා ප්‍රත්‍යනුවේගී ස්නායු තන්තු සැපයුම් පවතී. ඊට අමතරව ඇඩ්‍රිනලින් තයිරොක්සින් කියන හෝමෝන කිහිපයක් ප්‍රතිචාර දක්වනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන්. SA ගැටයට එයාට අදාළ මේ මොනවාද ආවේග ටික ජනනය කරගන්න පුළුවන් එක ඇත්ත. නමුත් ඒ ජනනය කිරීම පාලනය කරන්න. හරිද? ඒක කන්ට්‍රෝල් කරන්න තමයි මෙයා ඉන්නේ. එහෙම නැතුව ඒගොල්ලෝ අර ආවේගය ලබා දීමක් නෙමෙයි කරන්නේ. SA ගැටේ ක්‍රියාව පාලනය කිරීමක් කරන්නේ. හරිද? එයාව මෙහෙවීමක් කරන්නේ. එහෙම නැතුව අර අදාළ ස්නායු ආවේග ඒගොල්ලෝ හරහා දෙනවා කියන එක නෙමෙයි එතන කරන්නේ. අරවට යම් පාලනයක් කරන්න පුළුවන් කියන එක තමයි කරන්නේ. SA ගැටේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන එක කියන්නේ. හරි. ඊළඟට මයෝකාඩිය. එතකොට එතන පොඩ්ඩක් මතක තියාගන්න ව්‍යුහගතවල අහන්න පුළුවන් මොනවටද යාව ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඇඩ්‍රිනලින් තයිරොක්සින් ඒවට ප්‍රතිචාර දක්වනවා කියලා මතක තියාගන්න. ඊළඟට මයෝකාඩියමේ ඇති විශේෂිත ස්නායු පේශි සෛල සහිත
කුඩා කාණ්ඩ ආවේග ආරම්භ කිරීම හා සන්නයනයට දායක වේ. මම කලින් කිව්වනේ මයෝකාඩියමේ තිබ්බා විශේෂිත ස්නායු පේශි සහිත කුඩා කාණ්ඩ කොහෙද තියෙන මයෝකාඩියමේ හෘදය මයෝකාඩියමේ තියෙන්නේ. අන්න ඒවා මොකද කරන්නේ? ස්නායු ආවේග ආරම්භ කිරීම හා සන්නයනයට දායක වෙනවා කියලා. හරිද? ඒක වෙච්ච විදිහ මම ඔයාලට ඉස්සෙල්ලා කෙටියෙන් පැහැදිලි කරා. පහත දැක්වෙන විශේෂණීය වූ පද්ධතියකින් හෘද සන්නායක පද්ධතිය සමන්විත වෙනවා. එතකොට මේ පද්ධතිය තියෙන්නේ කොහෙද? හෘදයේ මයෝකාඩියමේ. මයෝකාඩියමේ තියෙන මේ පද්ධතිය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒක සැකසීලා තියෙන්නේ අර විශේෂිත ස්නායු පේශි සෛල සහිත කුඩා කාණ්ඩ වලින්. හරිද? සන්නායක පද්ධතිය ගත්තහම ප්‍රධාන කොටස් තුනකට මේක වෙන් කරලා තියෙනවා. SA ගැටය, සයෝන හෘද කර්ණික ගැටය කියනවා. AB ගැටය, කර්ණික කෝෂික ගැටය. ඊළඟට කර්ණික කෝෂික ගොනුව නැත්තම් හිස් කදම්බේ කියලා කියනවා ගොනුවෙන් බෙදුණු ශාඛා සහ පර්කින්ජ් තන්තු. අඳුරගත්තොත් ඒ ටික ඔන්න මේ තියෙන A ගැටය කියන එක, මේ තියෙන්නේ AB ගැටය කියන එක, කර්ණික කෝෂික ගැටය. ඊළඟට කර්ණික කෝෂික ගොනුව කියන එක තමයි මේ තියෙන්නේ තනි ගොනුව. ඒ ගොනුව කොටස් දෙකකට බෙදෙනවා ගොනුවෙන් බෙදුණු ශාඛා විදිහට. ගොනුවෙන් බෙදුණු ශාඛා දෙකක් බෙදෙනවා. ඊළඟට ඒ ශාඛා වලින් තව මොනවද බෙදෙන්නේ? පර්කින්ජ් තන්තු කියන ඒවා බෙදෙනවා. හරිද? හරි. එහෙනම් මුලින්ම බලමු අපි SA ගැටය, සයන හෘද කර්ණික ගැටය කියන්නේ මොකක්ද කියලා. SA ගැටය කියලා කියන්නේ විශේෂණීය වෙච්ච කුඩා සෛල ස්කන්ධයක් කියලා කිව්වම කිව්වා. මෙන්න මෙතන තියෙන විශේෂිත කුඩා සෛල ස්කන්ධයක් කියලා. පිහිටීම කොහොමද බලන්න? ස්ක්‍රීන් එක අයින් කරලා පෙන්නමු. පිහිටීම කොහොමද තියෙන්නේ? දකුණු කර්ණිකාවේ SA ගැටේ පිහිටීම දකුණු කර්ණිකාවේ මොකේද? මයෝකාඩියම තුල. දකුණු කර්ණිකාවේ මයෝකාඩියම තුල උත්තර මහශිරාව විවෘත වෙන ස්ථානයේ. හරිද? පිහිටීම ඔය කොටස් තුනටම ඔයාලට ලකුණු හම්බෙනවා. දකුණු කර්ණිකාවේ මයෝකාඩියමේ උත්තර මහශිරාව දකුණු කර්ණිකාවට විවෘත වෙන ස්ථානයේ තමයි මයෝකාඩියම මේ SA ගැටේ පිහිටන්නේ. හරිද? හරි. එතකොට ආයිත් බලමු ස්ක්‍රීන් එක. හෘදයේ සංකෝචනය සඳහා උත්තේජ ජනනය වන්නේ SA ගැටේ මගින්. මම කලින් කිව්වා ඒක. හෘද ස්පන්දනය ආරම්භ කිරීම සහ එහි රිද්මයානුකූල ස්පන්දන සැකසීම ඇති කරන්නේ SA ගැටේ බැවින් එය හෘද ගතිකරණය කියලා කිව්වා. ඒකත් මම කිව්වනේ. මම කිව්වා මේ SA ගැටේ, AB ගැටය, ඊළඟට මේ AB ගොනු මේවා ඔක්කොටම අර මොනවාද ස්පන්දන ඇති කරන්න පුළුවන් කියලා, ආවේග ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒකෙන් හොඳටම මේ ආවේග ටික ඒ කියන්නේ මුළු හෘදේ පුරාම පැතිර යන්න පුළුවන් විදිහට හොඳ රේට් එකකින් මේ ආවේග ආරම්භ කරලා, හරිද? ඒකට අදාළ රිද්මයානුකූල සැකස්ම දෙන්න පුළුවන් හැකියාව තියෙන SA ගැටය. අන්න ඒ හින්දා මෙයාව සයන හෘද කර්ණික ගැටය කියලා කිව්වා කියලා. හරිද? නමුත් අර හෘද ස්පන්දන වේගය සංසාධක ස්නායු පද්ධතිය මගින් ඇති කරන උත්තේජන, ඇඩ්‍රිනලින්, තයිරොක්සින් වැනි හෝමෝන සහ උෂ්ණත්ව ආදී මගින් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක මම කලින් කිව්වා. ඒක කියන්නේ SA ගැටේ පාලනය කරන්න. ඒ කියන්නේ SA ගැටේ ආවේග ආරම්භ කරන්න නෙමේ, එයාගේ ක්‍රියාව යම් විදිහකට ඔන්න ඔය කියන සාධක වලින් පාලනය වෙන්න පුළුවන් කියලා. හරි. ඊළඟට AB ගැටය කියන එක තියෙනවා. AB ගැටය ගත්තොත් එහෙම මෙන්න මෙතන තමයි AB ගැටය තියෙන්නේ. ඔයාලට පේන්නේ නේද? පේනෝනේ. හරි. AB ගැටය තියෙන්නේ මෙන්න මෙතන. හරිද? පිහිටීම ගත්තොත් කුඩා සෛල ස්කන්ධයක් දකුණු සහ වම් කර්ණිකා අතර පිහිටන කර්ණික කෝෂිකාවාර බිත්තියේ පිහිටනවා කියලා කියනවා. හරිද? කර්ණික කෝෂිකාවාර බිත්තියේ පිහිටනවා. AB ගැටේ මගින් කර්ණිකාවල ඉඳන් කෝෂිකාවලට විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කරනවා. දැන් කර්ණිකාවලින් ගෙන ආපු ආවේග ටික තියෙනවා. ඒ ටික දැන් කෝෂිකාවලට ප්‍රචාරය කරන්න ඕන. හරිද? කර්ණිකා ටික සංකෝචනය වෙලා උදරේ කෝෂිකාවලට දුන්නා. ඊළඟට කෝෂිකා සංකෝචනයට අදාළ විද්‍යුත් ආවේග ටික තමයි AB ගැටෙන් මෙන්න මේ විදිහට කෝෂිකාවලට ගේන්නේ. හරි. හරිනේ. ඕක තමයි කර්ණික කෝෂික ගැටය AB ගැටයටද තියෙන්නේ. ඊළඟට කර්ණික කෝෂික ගොනුව, හිස් ගොනුව, ගොනුවේ ශාඛා සහ පර්කින්ජ් තන්තු කියන දේවල්. හරිද? AB ගොනුව කියන එක ගත්තොත් ළමයි ඒක තන්තු ස්කන්ධයක්. තන්තු වලින් හැදිලා තියෙන AB ගැටයෙන් පැන නගිනවා. මේ තියෙන AB ගැටයෙන් පැන නගින එක තමයි පැන නගිනවා. හරිද? කෝෂිකාන්තර ආභාරයේ ඉහළ අන්තයේ. මොකද්ද කෝෂිකාන්තර ආභාරයේ ඉහළ අන්තය කියලා කියන්නේ? මේ කර්ණික කෝෂික වෙන් කරන ආවාරයේ ඉහළ අන්තය මෙන්න මෙතන. හරිද? කර්ණික කෝෂික
ආවාරයේ ඉහළ අන්තය තමයි මේ තියෙන්නේ. එතකොට ඉහළ අන්තයේ පිහිටි කර්ණික කෝෂික වෙන් කරන තන්තුමය මුදුව හරහා පැන නගී. මොකද්ද මේ කර්ණික කෝෂික වෙන් කරන තන්තුමය මුදුව කියලා කියන්නේ? මෙන්න මෙහෙම එකක්. හරිද? ඒක මම රූපයක් පෙන්වන්නම් ඔයාට. මෙන්න මෙහෙම එකක් තමයි කර්ණික කෝෂිකා වෙන් කරන තන්තුමය මුදුව කියලා කියන්නේ. හරිද? පොඩ්ඩක් හොඳට ස්ක්‍රීන් එක බලා ගන්න. දැන් අපි ගත්තොත් ළමයි මේ SA ගැටයෙන් මේ විදිහට ආවේගය යවනවනේ. කර්ණිකාවල සංකෝචනයට දාලා ආවේගය යවනවා. හරිද? ඒතර ඔයාට හිතෙන්න පුළුවන් දැන් මේ ආපු ආවේගයක් කෙලින්ම මේකට මෙහෙම පයින්න පුළුවන්. මෙතනින් මේකට මෙහෙම පයින්න පුළුවන්. හරිද? මේක හරහා යන්නේ නැතුව මෙතන අපි කියපු ගුණුව හරහා යන්නේ නැතුව කර්ණික කෝෂික ගුණුව හරහා යන්නේ නැතුව මෙතනින් කෙලින්ම මේවට පයින්න පුළුවන් කියලා. අන්න ඕක වළක්වන්න තියෙන තන්තුමය මුදුවකට තමයි අපි ඔය කියන්නේ තන්තුමය මුදුවෙන් පැන නගිනවා කියලා. හරිද? එතකොට ඒ තන්තුමය මුදුව තමයි ළමයි මම මේ කළු පාටින් ඔයාලට අඳින්නේ. හරිද? මේ තියෙනවට පේනවද මේ සුදු පාට මේ රූපේ? මෙන්න මෙහෙම නිකන් ප්ලේට් එකක් වගේ එකක්. ඕක තමයි ඔය තන්තුමය මුදුව. එතකොට මේ තන්තුමය මුදුව හරහා මේවට යන්න බෑ. ඒකෙන් කරන්නේ මේ කර්ණිකා වලින් එන ආවේග ටික කෙලින්ම මෙන්න මේක හරහා මෙතනින් පහළට යන්නම සලස්සන එක තමයි ඕක. ඒතර ඕක තමයි ඔය කියන තන්තුමය මුදුව. ඒ තන්තුමය මුදුව මයෝකාඩියමේ ඒ අදාළ දේවල් ටික ආවරණය කරගෙන තියෙන්නේ කෙලින්ම ගොනුව හරහාම ආවේග ටික යවන්න සලස්වන්න. හරිද? මම තව රූපයක් ගන්න පෙන්නන්නම්. මේ බලන්න. මේකේ දම් පාටින් තියෙන ඔය තන්තුමය මුදුව කියන එක. පේනව නේද? එතකොට මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මම අර උඩ පෙන්නපු රූපේ මේ කළු පාට මම අඳපු මේ ප්ලේට් එක වගේ තියෙන්නේ. මෙන්න මේක තමයි මේ රූපේ මෙන්න මේ රූපේ ඔය දක්වලා තියෙන්නේ. හරිද? ඒතර මයෝකාඩියමේ ඔන්න ඔය විදිහට ආවරණය කරගෙන ඉන්නවා. කපාට සෙට් එක ආවරණය කරගෙන අර කෙලින්ම AB ගැටයෙන් සහ AB ගොනුවෙන් ඒ අදාළ ආවේග ටික යන්න සලස්වන එක තමයි තන්තුමය මුදුවෙන් කරන්නේ. හරිද? මේක නිකම්ම වචනේ තියෙන්නේ. ඔය තන්තුමය මුදුව කියලා කියන්නේ ඔන්න ඔකට. ඒතර ඒකින්ද මොකද වෙන්නේ? මෙහෙන් එන ආවේග ටික කෙලින්ම මේ AB ගුණුව හරහා යනවා. හරිද? මෙන්න මේ වගේ තැන් වලින් මෙන්න මේ වගේ තැන් ලියවෙන්නේ මේක මේ වගේ තැන් වලින් මෙහෙම කෙලිම පයින්නේ නැහැ. හරිද? මෙහෙම පයින්නේ මෙහෙම පයින්නේ නැතුව මෙන්න මෙතනට එක් රැස් වෙලා ගමන් කිරීම සිද්ධ වෙනවා. ඕක තමයි වෙන්නේ. හරි නේද? හරි. රිසෝස් බුක් එක බලමු. AB ගුණුව තන්තු ස්කන්ධයේකී AB ගැටෙන් පැන නගී කෝෂිකාන්තර ආවාරයේ ඉහළ අන්තයේ පිහිටි කෝෂිකා හා කර්ණිකා වෙන් කරන තන්තුමය මුදුව හරහා AB ගුණුව පැමිණ වම් හා දකුණු ලෙස ශාකණය වේ. හරිද? මේ තියෙන වම් හා දකුණු ලෙස ශාකණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ දකුණු කර්ණික කෝෂික ගුණුව, මේ තියෙන්නේ වම් කර්ණික කෝෂික ගුණුව. දෙකකට බෙදලා තියෙනවා. ඊට පස්සේ ඉන්පසු කෝෂිකා මයෝකාඩියම තුළදී එම ශාඛා සියුම් තන්තු වලට වෙන් වෙනවා. ඒවා පර්කින්ජි තන්තු කියලා හඳුන්වනවා. සියුම් තන්තු වලට වෙන් වෙනවා පර්කින්ජි තන්තු වේ. AB ගුණුවේ ශාඛා සහ පර්කින්ජි තන්තු මගින් AB ගැටයේ සිට මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කරයි. හරිද? එම විද්‍යුත් ආවේග වල ප්‍රතිඵලයක් ලෙස කෝෂිකා සංකෝචනය ආරම්භේ කෝෂිකා ඉහළට සහ පිටතල ප්‍රදේශ වලට විහිදී ගොස් පුපුසිය දමනය සහ මහා දමනය තුළට එකවර රුධිරය පොම්ප කරයි කියලා කියනවා. මොකද්ද වෙන්නේ? දැන් මෙතනින් දුන්න ආවේග ටික AB ගුණුවෙන් ඇවිල්ලා ගුණුවේ ශාඛා වලට බෙදලා පර්කින්ජි තන්තු වලින් මයෝකාඩියමේ හෘද අග්‍රය දක්වා ගෙන්වනවා. හරිද? හෘද අග්‍රය දක්වා ගෙන්නපු ආවේග ටික ඉහළට සහ පිටත ප්‍රදේශ වලට විහිදලා ගියා. මෙහෙම විහිදලා ගිහිල්ලා මේ හරියෙන් අදාළ සංකෝචනය වෙනවා. අන්න එතකොට ප්‍රශ්නයකට දකුණු කෝෂිකාවේ රුධිරය ටික යනවා පුපුසිය දමනියෙන් කොහෙටද පෙනහළු වලට, වම් කෝෂිකාව ටික මහා දමනියෙන් දේහය පුරා බෙදා හරින්න දැක්තනවා. ඕක තමයි ඔය සම්පූර්ණ කතාවේ වෙන්නේ. හරිද? ඒතර පොඩ්ඩක් අර වචන ටිකත් එක්ක පැහැදිලිව ලියන්න තමයි තියෙන්නේ. අයිඩියා එක ඔළුවේ තියාගන්න. ඒතර මේක විස්තර කරද්දි හැමතිස්සෙම මේක කොහෙද තියෙන්නේ? හැමතිස්සෙම මයෝකාඩියමේ තියෙනවා කියලා කියන්නේ. හරිද? පද්ධතියේ ප්‍රධාන කොටස් තුන මොනවාද කියලා කියන්නේ. ආවේග ආරම්භ කරන්නේ කොතනින්ද කියලා කියන්නේ.
එතකොට මේ හැම එක පද්ධතිය ඉස්සේ ගැටේ AV ගැටේ AV ගුණ ඒ වගේ පිහිටීම් ටික ඔයා ලියන්න ඕන කියලා මතක තියාගන්න. හරිද? පිළිවෙලක් හදාගන්න. මේවට මේ ටික ලියන්න ඕන. හරිද? පිහිටීම ලිව්වා. එයා මොකක්ද කරන්නේ? එයාට කියන වෙනත් නම් තියනවද? හරිද? අර ගතිකරය වගේ. හරිද? එයාලව පාලනය කරන්න පුළුවන් සාධක තියෙනවද? එයාගේ කාර්යය මොකක්ද? කොතන ඉඳන් කොතනටද ආවේග ටික අරන් යන්නේ? ඊළඟට ඒ ආවේග ටික ගන්නෙ කවුද? හරිද? එයා පිහිටන්නේ කොතනද? හරිද? එයා එතන ඉඳන් කොතනටද ආවේග ටික අරන් යන්නේ? හරිද? එයාගේ කොටස් මොනවාද? අන්න ඒ විදිහට මේක අරන් යන්න තියෙන. හරිද? මම සරල වික්මන්ට කියලා දුන්නා. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. අර තියරි ළමෙක්ට වගේ ලොකු වෙලාවක් කරන් එහෙම ඩිස්කස් කරන්න අපිට ටයිම් එකක් නැහැ. මාස 2යි තියෙන්නේ. අපි උඩරිම මේ හැම වීඩියෝ එකක්ම පැය භාගයකට අඩුවෙන් ගන්න තමයි try එක දෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? පැහැදිලි නැත්නම් චුට්ටක් ආයෙත් බලන්න. හැමතිස්සෙම මේ හැම මාතෘකාවකට ඇයි මෙහෙම මාතෘකාවක් ආවේ? මොකද්ද හේතුව කියලා හිතලා ගන්න. දැන් මේ වගේ මාතෘකාවක අපි කතා කරන්නේ අර රුධිරය ටික පොම්ප කරන්න අවශ්‍ය ඒ ආවේග ටික යන්නේ කොහොමද කියන්නේ? ඒ විදිහට හැමතිස්සෙම මාතෘකාවේ කතා කරන දේවල් ගැන අවබෝධයක් අරගෙන අර නිකාන් ඔහේ කියවගෙන යන්න එපා. හරිද? අවබෝධයක් අරගෙන මේකේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒකට ඒකට අදාළව මේ විදිහේ පද්ධතිය සැකසීලා තියෙනවා. ඒ පද්ධතිය මේ වගේ තැන්වල පිහිටනවා. ඒකත් එක්ක විස්තර කරගෙන යන්න. හරිද? කෙටි සටහනට වීඩියෝ එක ගේන්නම් වසා පද්ධතියට ඒක වෙනම වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට වැඩ ඉවරයි. මේක පාඩම් කරන්න මේකට අදාළව මාකින් එක ඔයාලට දීලා තියෙනවා. පොයින්ට්ස් වලට ලස්සනට කඩලා ඒක පාඩම් කරන්න රූපය අඳින්න ඇඳලා රෑ 10 Zoom session එකට join වෙන්න අපි රචනාව ටයිම් තියලා දෙමු. හරි. එහෙනම් හෙට හම්බෙමු.